සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න ඉතින් පුතාලා දෙන්නගේ වැකේෂන් එක පටන් ගත්තා. මේ වැකේෂන් එකට එයාලා කොහෙද යන්නේ කියලා තවම දන්නේ නැහැ. අපි එයාලට කිව්වේ ඔයාලා දෙන්නව හඳට අරගෙන යනවා කියලා. ඉතින් එයාලා දෙන්නත් හරිම ආසාවෙන් ඉන්නේ හඳට යන්න. අපි අද ශ්‍රී ලංකාවට තමයි යන්නේ. තවම පුතාලා ගැන මොනවත්ම දන්නේ නැහැ. අපිට ට්‍රාන්සිට් එකක් තියෙනවා මැලේසියා කුවාලා ලාම්පූර් වල. එතන පැය 4ක් ඉන්න තියෙනවා අපිට බලාගෙන ඊළඟට ශ්‍රී ලංකාවට තියෙන ෆ්ලයිට් එකට නගින්න. එලාසරින්ම ආපු නිසා ලගේජස් ටික කලින්ම චෙක් ඉන් කරලා අපි ටිකක් නිදහසේ හිටියා. අපි අද ශ්‍රී ලංකාවට එනවා කියලා කවුරුවත්ම දන්නේ නැහැ. ඉතින් අපි හැමෝම සර්ප්‍රයිස් කරන්නත් එක්ක තමයි මේ විදියට හොරෙන්ම යන්නේ. පුතාලා දෙන්නත් තවම දන්නේ නැහැ අපි කොහෙද යන්නේ කියලා. දැන් ඉතින් අපිට ෆ්ලයිට් එකට නගින්න වෙලාව හරි. මේ ෆ්ලයිට් එකේ අපිට මැලේසියා වලට යන්න පැය 6ක් ගත වෙනවා. සිහිනෙන් පවා රැ පුරා සිහි වේවි හදවත ආරා ආදරේ ආවෙවි මේ විඳින ආදරේ ඔබ නිසයි ජීවිතේ සසරේ පුරා ඉමු බැඳී ජීවත් කලේ ජීවිතේ හුස්මක් තරම් ආදරේ පැය 6කට පස්සේ අපි ඔන්න මැලේසියා වලට ආවා. මේ තියෙන්නේ මැලේසියා වල කුවාලා ලාම්පූර් එයාපෝට් එක. පැය කීපයක්ම එක දිගටම ආපු නිසා මේ වෙලාව ටිකක් ඇවිදලා නිදහසේ ඉන්න පුළුවන්. අපි දැන් මැලේසියන් කෑමවල රස බලන්න තමයි යන්නේ. එයාපෝට් එක ඇතුළෙම රෙස්ටෝරන්ට් කීපයක්ම තිබ්බා. කලින් මැලේසියන් කෑම කාලා තිබ්බේ නැහැ. අද කෑවා හරිම රසයි. මැලේසියා ඉඳලා ලංකාවට ඊළඟ ෆ්ලයිට් එක තියෙන රෑ 9ට. ඒ ෆ්ලයිට් එකේ අපිට පැය 3ක් විතර යන්න තියෙනවා. Welcome to Sri Lanka, ladies and gentlemen. You have arrived at Bandaranaike International Airport, Colombo. ඔන්න ඉතින් අපි ශ්‍රී ලංකාවට ආවා. අවුරුදු ගානකට පස්සේ මෙතෙන්ට ආවම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. පුතාලා දෙන්නගේ වැකේෂන් එකට ලංකාවට ආව කියලා දැනගත්තේ එයාලා දැන් තමයි. ඉතින් එයාලට හරිම සතුටුයි මේ ගමන ගැන. පුතාලගේ මේ
ගත කරපු විදිය තවත් අලුත් වීඩියෝ එකකින් අරන් එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්න. මේ විඳින